හයි අපි දැන් කතා කරන්න හදන්නේ මම ඔයගොල්ලොත් එක්ක ප්‍රොඩක්ට් රිවිව් එකක් එම නෙවෙයි. අපේ මේ බිස්නස් එකේ පොඩි ඔයගොල්ලන්ට දේවල් ටිකක් කියන්න තියෙනවා. ඒක තමයි මම මේ කතා කරන්න හදන්නේ. මොකද මේ වෙද්දී අපේ Beauty Hub online store එක අපේ TikTok account එක හරහා සහ අපේ YouTube එකේ ගොඩක් වීඩියෝස් යනවා. මොකද අපේ TikTok එකේ මගේ වැඩි වීඩියෝස් නෑ, පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැබැයි YouTube එකට ගිහලා බලපුවා වීඩියෝස් අපේ 300 ගණක් තියෙනවා. ෆලෝවර්ස්ලා 16000කට සබ්ස්ක්‍රයිබර්ස්ලා 16000කට කිට්ටුව ඉන්නවා. එතකොට අපිට ලොකු ඉල්ලුමක් තියෙනවා මේ වෙද්දී අපේ නිෂ්පාදන වලට. ඉතින් අපිට නිෂ්පාදන වලට තියෙන ඉල්ලුමට සැපයුමක් දී ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මොකද මැසේජ් සිස්ටම් එක ගැන කතා කරොත් මොකද ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි අපේ වීඩියෝස් වල සමහර අය දානවා කොච්චර මැසේජ් කරත් රිප්ලයි නැහැ, අපි ඔඩර්ස් ගන්න ඔඩර්ස් බාරගන්නේ නැහැ, ඒ වගේ මැසේජ් අපිට එනවා. එතකොට ඒ වගේ කමෙන්ට්ස් අපිට අපේ channel එකේ වැටෙනවා. ඉතින් දෙයක් කියන්න ඕනේ, මොකද අනිත් බිස්නස් වල මම දන්න තරමින් ගොඩක් අය මැසේජ් හෙල්පර්ස්ලා පාවිච්චි කරන මැසේජ් හෙල්පර්ස්ලා දාලා ඉන්නේ. ඉතින් ඇත්තටම මගේ මේ ව්‍යාපාරය ඇතුලේ, මගේ මේ Beauty Hub store එක ඇතුලේ කිසිම මැසේජ් හෙල්පර් කෙනෙක් නැහැ. අපේ ඔය සිස්ටම් දාන, පැකින් කරන, එතකොට ඒ වගේ දේවල් වලට අපි කට්ටිය දාලා තිබුණට කස්ටමර්ලට මේ වීඩියෝ හදන එක, වීඩියෝ වොයිස් කරන එක, ඊළඟට ප්‍රොමෝෂන් ඒ දේවල් කරන එක කරන්නේ මම. ඒත් එක්කම තමයි මට මැසේජ් දාන, අපිට ඕඩර්ස් දාන සියලුම කස්ටමර්ලට රිප්ලයි කරන්නේ, මැසේජ් බලන්නෙත් මම. ඉතින් මට දවසකට ගොඩාක් මැසේජ් බලන්න බෑ. 100ක් 150ක් මම උපරිම බලා ගන්නවා. මොකද එතන ඕඩර්ස් ගොඩක් තියෙනවා. 30 50 ඕඩර්ස් 100ක් විතර වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ අපි බාර ගැනීම සිද්ධ කරනවා. සමහර දවස්වල නම් මැසේජ් 200ක් 250ක් බලන වෙලාවල් තියෙනවා. ඒ වුණාට හැමදාම ඒ වැඩේ වෙන්නේ නැහැ. ඉතින් අපිට දවසකට මැසේජ් 100ක් 200ක් නෙවෙයිනේ, ගොඩාක් එනවා. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් වීඩියෝ එකක් මේ වෙද්දී. අපේ නිෂ්පාදන ගන්න ටික දවසක් බලන් ඉන්න වෙන එක තමයි තියෙන ප්‍රශ්නේ මේ වෙද්දී. අපේ එක අයිටම්ස් තියෙන අයිටම්ස් අපේ කැටගරි කරලා පොඩි සයිසස් කරලා සාම්පල් සයිසස් වලට කඩලා, එතකොට අපේ ඔක්කොම අයිටම් එහෙම ගත්තාම 300ක් 400කට කිට්ටුව කැටගරි කරලා තියෙනවා. ඉතින් අපි කස්ටමර් එක කතා කරලා මම ඒගොල්ලන්ගේ ස්කින් එක බලලා මම තමයි ප්‍රොඩක්ට්ස් තෝරලා දෙන්නේ. ඉතින් ඒ ගෙනුවේ මට වෙන කෙනෙක් දාන්න බෑ. මොකද තව කෙනෙක් දාලා මට ඒ වැඩේ හරියට වෙන්නේ නැති නිසා තමයි මම මැසේජ් බලන්නේ. ඉස්සරහට මගේ මේ අනිත් ඇඩ වලට අපි තව කට්ටිය දාලා මැසේජ් බලන විතරක් සහ වීඩියෝ කරන විතරක් මම සම්පූර්ණයෙන් බාර ගන්න ඉන්නේ. එතකොට තව ටිකක් ඉක්මනට රිප්ලයි හම්බ වෙයි. නැත්නම් මම මැසේජ් හෙල්පර්ස්ලා පොඩ්ඩක් ට්‍රේනින් කරන ගමන් ඉන්නේ. එතකොට ඒගොල්ලන්ව ට්‍රේනින් කරලා ඒගොල්ලන්ව දානවා ඊළඟට. මොකද මට විතරක් අමාරුයි මේ වැඩේ කරගෙන. ඉතින් කවුරුත් අවුලක් ගන්න එපා. මට කියන්න ඕනේ මොකද අපේ හැම තිස්සෙම දවස් 4ක හෝ 5ක 6ක මැසේජ් පෙන්ඩින් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. දැන් අපි තාම බලන්නේ අද දවස් මැසේජ් නෙමෙයි බලන්නේ, ඔක්තෝබර් මාසේ 27 වෙනිදා ඕඩර්ස් තමයි මේ විදි බාර ගන්න. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ලොකු ඩිලේ එකක්, ලොකු දවස් පරතරයක් බලන් ඉන්න වෙලා තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ඉතින් මැසේජ් හෙල්පර්ස්ලා ට්‍රේන් කරගත්තට පස්සේ ඒගොල්ලන්ව ට්‍රේනින් කරගත්තට පස්සේ මට ලේසි වැඩේ. ඒගොල්ලන්ට ලොකු ඔය අමාරු ඒ කියන්නේ ටිකක් ප්‍රොඩක්ට්ස් තෝරන වැඩ ටික මට බලලා හරි පොඩි ඔය ප්‍රයිසස් අහන කට්ටියට හරි ඒගොල්ලන්ට මැසේජ් කරන්න කියලා මට කියන්න පුළුවන්. ඉතින් අපි ඒක කරනවා තාට පොඩි කාලයක් දෙන්න අපිට ඒකට. මොකද කට්ටිය හුරු කරගන්න ඕනි. ඒකට එකපාරට මැසේජ් 500ක් 600ක් ඔයා බලන්න කියලා අපිට දෙන්න බෑ ළමෙක්ට. මොකද අර අපි අපේ දෙයක් කොහොම හරි කරගෙන ගියට එහෙම තව කෙනෙක් ගත්ත මෙයා එහෙම ඒක කරන්න බයයි, ඒක කරන්න බෑ යාට. ඒ නිසා ඉතින් මේ වෙද්දිත් අපේ දවස් ගානක මැසේජ් තියෙනවා මම ඔයගලට පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ අපේ බිස්නස් WhatsApp එක. එතකොට මේකේ මේ තියෙන මැසේජ් බලන්න තියෙන ටික ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මම ඔන්න පෙන්නනවා ඕගොල්ලන්ට. ඉතින් ඔන්න ඔය විදිහට ඔය ගොඩාක් තියෙනවා. ඉතින් තව බලන්න මෙන්න මේ විදිහට. ඕගොල්ලන්ට පේනවා ඇති දිනේ කවද්ද කියලා. ඉතින් ওই විදිහට මැසේජ් ගොඩක් තියෙනවා. ඉතින් පොඩක් මේ දවස් ටිකේ පොඩක් ඔයගොල්ලෝ පොඩක් දවස් 3-4ක් බලන් ඉන්න, බලාගෙන අපිට ඕඩර් එක බාර දෙන්න. මොකද
මේ අපේ බලන්නට පරක් වෙනවා. මොකද මම අර කිව්ව හේතු නිසා තමයි. මොකද මේ හැම කස්ටමර් කෙනෙක් එක මැසේජ් කරන්නේ මම හොඳම දේ දෙන්න ඕන නිසා තමයි මේ දේ කරන්නේ. ඉස්සරහට බලමු. ඒ වගේ අය තෝරලා මම බලලා අනිත් අය ප්‍රයිස් එක අහන අයට මේක කීයද ඒක කීයද කියලා අහන අය විතරක් හෙල්පර් කෙනෙක් දාලා රිප්ලයි කරන්න බලන් ඉන්නේ මම. ඒ නිසා කවුරුත් අවුලක් ගන්නවත් මුකුත් හිතන්නවත් එපා මට කියන්න ඕනේ. ඒක මොකද අපේ මේ දැන් මේ ප්‍රශ්නේ තියෙන නිසා තමයි මේ පොඩ පරක් අපේ ඔඩර්ස් බාරගෙන අපි ඔඩර්ස් බාරගෙන දවස් 3ක් 4ක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔයගලන්ට පාර්සල් ලැබෙන්න සලස්සනවා.